සුබ දවස ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම ඊයේ දින විශේෂ සිදුවීමක් වාර්තා වෙලා තිබෙනවා. ඒ තමයි ශිරාන්ති රාජපක්ෂගේ අයියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීමත් සමග රාජපක්ෂ පවුල කලබලයට පත්වී ඇති බවයි වාර්තා වෙන්නේ. විශාන්ත වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපතිවරයාය. මොහුගේ දූර කාලය තුල ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළ වල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නාවල ප්‍රදේශයේදී මෙලෙස මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහුට තිබෙන චෝදනාවන්නේ 2014 ජනවාරි 22 වන දින මැලේසියාවේ කුවාලාලම්පූර් සිට කටුනායක දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ UL 319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීමෙන් රජයට ඇමරිකානු ඩොලර් 4512ක මූල්‍යමය පාඩුවක් සිදු කිරීම චෝදනා මත මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව 2014 ජනවාරි 26 වන දින මාලදිවයිනේ සිට පැමිණෙන UL 563 ගුවන් යානයෙන් ප්‍රංශයට යාමට නියමිතව සිටි මගින් 75 දෙනෙකු ගොඩබෑම හේතුවෙන් රජයට ඇමරිකානු ඩොලර් 19160ක පාඩුවක් සිදුවීමට අදාළව විමර්ශන කටයුතු සිදු කරනවා. හිටපු සභාපතිවරයා රජයේ මුදල් රුපියල් මිලියන 1000ක් අවභාවිතා කර ඇති බවට කොමිසම තවදුරටත් චෝදනා කරනවා. 2014 දෙසැම්බර් 19 වන දින කටුනායක පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා 12,50,000ක මුදලක් අවභාවිතා කර ඇති බවටත් වාර්තා වෙනවා. මෙම සිදුවීම නිසා ශිරාන්ති රාජපක්ෂ දැඩි කම්පනයට පත්වී ඇති බවයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳ ඔබගේ අදහසක් පහලින් කමෙන්ට් කරන්න.